දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ රැස් කළ ඉහළම බදු ආදායම 2025 වසර තුරදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණා. වසර මුලදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලැබිච්ච ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2195ක් වුවත් මේ වන විට රුපියල් බිලියන 2236ක් රැස් කර ගැනීමට හැකි වී තිබෙනවා. ඇත්තටම මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපෑවේ බදු පදනම පුළුල් වීම. ඒ කියන්නේ බදු ගෙවන්නන් පිරිස ඉහළ යාම. ඒ වගේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ ඉහළ කැපවීමත් බදු අය කිරීමේ නියෝජිත ආයතන හැටියට කටයුතු කරන ආයතනවල සහයෝගයත් ඩිජිටල්කරණයට වැඩි වශයෙන් නැඹුරු වීමත් ඒ හරහා අනිකුත් ආයතන වලින් ලබා ගන්නා තොරතුරු පෙරට වඩා ක්‍රමවත්ව හා කාර්යක්ෂමව ලබා ගැනීමට හැකියවීමත් අවදානම් පදනම් කරගත් විගණනය ඒ වගේම බදු අපරාධ විමර්ශනය වැනි ක්ෂේත්‍ර කරා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ යොමු වීමත් ඊට බලපෑවා. මෙවැනි හේතුන් ගණනාවක් නිසා මෙතෙක් බදු නොගෙවූ එහෙත් බදු ගෙවිය යුතු විශාල පිරිසක් බදු දැලට එක්කර ගැනීමට අපට හැකි වී තිබෙනවා. ඒ හරහා තමයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ රැස් කළ ඉහළම බදු ආදායම 2025 වසර තුරදී රැස් කර ගැනීමට හැකියාව ලැබුණේ. තුතිරණ බිස්නස් YouTube නාලිකාව ව්‍යාපාරික ලෝකයේ නවතම තොරතුරු සඳහා අද දිරන බිස්නස් YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.